ආයිබෝවන් කට්ටියම බලනවා ඇති ප්‍රතිශක්තිකරණය වඩවන රහස් බෙහෙත් මොනවද කියලා. ඉතින් රහස් බෙහෙත් ගොඩක් තියෙනවා. හැමදේම කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ කෑමෙන් සහ අපේ සාම්ප්‍රදායික බීම වර්ග වලින් මේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ප්‍රතිශක්තිකරණය වර්ධනයේ ඉතින් විටමින් C වලට ගොඩාක් කට්ටිය කැමතිනේ. ඒ වගේම තවත් විවිධ විටමින් වර්ග හෝ කෑම භෝග වලින් ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. මේ කොත්තමල්ලි බොන එක ගැන ඕගොල්ලන්ට ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ආයුර්වේද රතකල්කේ ඕගොල්ලෝ දැන් ඇහලා නැති වුණාට ඉස්සර කාලේ ගොඩාක් දුරට ඕක පාවිච්චි කරා. ඒ වගේම බෙලිමල්. ඒ බෙලිමලුත් හොඳම ප්‍රතිශක්තිකරණය වඩවන පානයක්. දැන් කාලේ ඉතින් ගොඩක් කට්ටිය කතා කරන්නේ ග්‍රීන් ටී ගැනනේ. ග්‍රීන් ටී කියන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න පුළුවන් තවත් පානයක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණය ගැන ගොඩක් කතා වුණු යුගයක්. ගොඩක් කට්ටිය ප්‍රතිශක්තිකරණය ගැන වද වුණු යුගයක්. ඉතින් අද මේ කතා කරන්නේ වෙනත් දේවල් ගැන. ඕගොල්ලෝ හිතනවද වතුර බොන එකෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙනවයි කියලා? ඔව්. ඒ වගේම නිින්ද ඒකත් මහඟු ඖෂධයක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්නට. ඕගොල්ලෝ අහලා තියෙනවද උදෑසන විනාඩි 15ක් ඇවිදින්න පුළුවන් නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙනවයි කියලා? ගොඩක් දුරට ඇවිදීම කියන එක අපේ ගොඩාක්ම හෝමෝන පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත් කරන අවස්ථාවක්. හැබැයි දාඩිය දාන්න ටිකක් ඇවිදින්න ඕන. අපි විනෝදාංශ ගැන එච්චර හිතන්නේ නැහනේ. අපිට පොඩි කාලේ කොච්චර විනෝදාංශ තිබුණාද? ඒ වුණාට අපි විනෝදාංශ දැන් මඟ හැරලා. විනෝදාංශ කියන්නේ හොඳ ආයුධයක් ප්‍රතිශක්තිකරණ අය වර්ධනය කරගන්නට. පුළුවන් අපිට ගාඩන් එකක් කරන්න, උද්‍යානය මේන්ටේන් කරන්න, දාඩිය දාන්න. එතකොට ගොඩක් දේවල් එකට වෙනවා. සිනහ ගැන ගොඩක් දුරට කට්ටිය එච්චර හිතන්නේ. සිනාසෙන්න පුළුවන් මුහුණු වලින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අනේකාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් වර්ධනය කරන්න පුළුවන්. හෝමෝන ගැන ඔයගොල්ලෝ එච්චර දන්නේ නැහැ. දැන් කාලේ ගොඩක් රෝග හෝමෝන වැඩිවීම නිසා හා හෝමෝන අඩුවීම නිසා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉන්සුලින් හෝමෝනේ අඩු වැඩි වීම නිසා දියවැඩියාව, තයිරොයිඩ් හෝමෝනේ අඩු වැඩි වීම නිසා එන්නේ තයිරොයිඩ් රෝග, ඒ වගේම මානසික රෝග විවිධ හෝමෝන වර්ග අඩු වැඩි වීම නිසා තමයි වෙන්නේ. ඉතින් ගොඩක් මේ හෝමෝන රෝග වලට හේතුවත් අපේ මානසික විෂාදයත් එක හේතුවක්. හැමතිස්සෙම බලන්න ඕන හොඳට සිනහ වෙලා සතුටින් ඉන්නට. හැම අවස්ථාවෙදීම සිනහ ආයුධයක් කරගන්න ඕන. ඉතින් අද කාලේ ගොඩක් කතා කරන දෙයක් තමයි මේ ඔටෝ ඉමුන් ඩිසීස් කියන්නේ. ඒ කියන්නේ ශරීරය ඇතුලේ ප්‍රතිශක්තිකරණයට පද්ධතියට විරුද්ධව අපේ ඇඟෙන්ම ප්‍රතිදේහ නිර්මාණය කරන එක. ඉතින් අපේ ශරීරය හිතනවා හැමතිස්සෙම රෝගී වෙලා කියලා. ඒ නිසා එයා අපි රෝගී කියලා හිතලා අපිට ප්‍රතිදේහ හදනවා. ඒ නිසා අපේ ශරීරය දුර්වල වෙනවා. අද ගොඩාක් රෝග මේ ආකාරයට තමයි හැදිලා තියෙන්නේ. දියවැඩියාව කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන රෝගයක්. ඉතින් සමහරු ඇවිල්ලා දියවැඩියා ඖෂධ ගන්න නැතුව වෙනත් රෝග වලට බෙහෙත් ගන්නවා. වෙනත් රෝග හොඳ වෙන්න දියවැඩියාව දෙන්නේ නැහැ. මොකද කියනනම් රෝගවල අම්මා තමයි දියවැඩියා. සන්ධි රෝගේ හඳුනන මිනිස්සෙක් ගොඩාක් බෙහෙත් ගත්තලු සන්ධි රෝගය වෙනුවෙන්. ඒ වුණාට ලෙඩේ හොඳ වුණාලු. එයාට තියෙන්නේ දියවැඩියාව. දියවැඩියාව පාලනය කරපු නැති නිසා රෝග හොඳ වෙලා නැහැ. ඉතින් දිනපොතක් ලියන්න ඕගොල්ලෝ කැමති නැද්ද? තමන්ගේ අදහස්, තමන්ගේ දුක, තමන්ගේ සතුට පොතක ලියලා සතුටු වෙන්න පුළුවන් පසුදිනයක බලලා හරි. එහෙම ස්වයං විරේකයක් කරන එකනගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වෙනවලු. ඉතින් මේ වෙලාවට කෝපි කෝප්පයක් හරි සුදුසු තවත් ඖෂධීය පානයක් එකතු කරගන්න අමතක කරන්න එපා. තමන්ගේ ජීවිතයේ රසවත් සහ දුක් ගැනවිලි ඔක්කොම පොතක ලියලා එන්න. ගොඩක් දුරට ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු වෙනවා. ඉතින් කෑම ගෙදරින් හදපු කෑමම කන්න බලන්න. අපි කොල කැඳත් බොන්නේ කඩෙන්නේ. ඉතින් මේ හෝම් මේඩ් කියන එක ගෙදර හදන එක ගොඩක් වැදගත්. ඒ වගේම අපේ සෝභා සෞන්දර්යය නරඹන්න යන්න. ලංකාවේ ඉතින් ඕන තරම් තැන් තියෙනව නරඹන්න. අපි ගෙදරට වෙලා අපේ කාලය ගත කරනවා ෆෝන් එකක් ඔබ. ඒ නිසා අපිට ගොඩක් දුරට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරන අවස්ථාවක් ලැබෙන්නේ. සෝභා සෞන්දර්යය නැරඹීම තුලිනුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වෙනවා. ඉතින් තවත් දවසක හැමෝම ගොඩක් ස්තුතියි හැමෝටම.